එන්න යන්නේ අද අච්චාරුවක් ඉතින් බඩ කොර වෙලා නෑ එක්ක ඕනේ එහෙම දැන් නම් බඩ දනවා කෑලි දෙකයි කෑවේ හෙල්ලෝ ගයිස් මොකද වෙන්නේ ඔන්න ඉතින් අදත් විදියෝ තවත් සුදුරුම සුදුරු වීඩියෝ එකක් ගෙනත් තියෙනවා ඉතින් ඔකට දැනටමත් දන්නවනේ මොකද්ද වීඩියෝ එක කියලා ඉතින් අච්චාරුවක් දාන්න යන්නේ දැන් සරම සර නෙක්ස්ට් අවලං අච්චාරුවක් දාන්න යන්නේ ඉතින් ගයිස් ඔකට මගේ channel එකට අලුත් වෙන්න දැන්ම ගිහින් subscribe කරන්න like කරන්න එහෙනම් අපි යමු වීඩියෝ එකට ඉතින් නෙල්ලි දිනවා මම ඉතින් නෙල්ලි ගෙඩියක් කඩාගත්තා වීඩියෝ එක තමයි ඉතින් ගන්න බැරි වුණා so ඉතින් guys මම මේ අච්චාරුවට දෙහිත් ගන්නවා වෙන්නේ නැහැ මම පොඩ්ඩක් ළඟට කරලා පෙන්නන්න අනේ ඉතින් ආයෙ ඉතින් වැහි වැහලා තියෙන දෙහි ඔය කට්ටියත් ඕනනම් කමෙන්ට් කරන්න යන්න දෙන්නේ නැහැ ඒකට කමෙන්ට් කරන් යන්න මොකද කියනවා නම් උඹලා දෙහි ඉල්ලන විදිහට දෙහි දෙන්න ගිහිල්ලා අන්තිමට දෙහි ගහේ දෙහි නැතුණාම ගෙදරින් යන්න වෙන්නේ මට තමයි ඕකේ subscribe කරන්න guys පේනවනේ පේන්නේ නැද්ද පොඩ්ඩක් ඉන්න මේ පේනවනේ දෙහි දෙහි තමයි ඉතින් දෙහි දෙන්න දෙහි ඉතින් අපේ දොර මාතව දිනවා සියබලා එන්න යන්නේ අද අච්චාරුවක් ඉතින් බඩ කොර වෙලා නෑ එක්ක ඕනේ ඉතින් තව ඉතින් guys මේකට සියබලක් දාගන්න දැන් ඉතින් මේකට මිරිස් තුණු කුඩු සීනි දාලා ඉතින් හොඳට කවලම් කරගන්න. ලුණු දා ගන්න ඕනේ සුපිරියට මේ වගේ. හරිද? ඊට පස්සේ දාන්න මිරිස්. හොඳට දාගන්න නෑ. පස්සේ ඊට පස්සේ මදි වුණා වැඩි වුණා කියන්න එපා ගානට දාගන්න. ඊට පස්සේ දාන්න ඕනේ සීනි. දැන් හොඳට මේක කවලම් කරගන්න. ඉතින් guys මේක කාලා බලන්න. කාලා බලමු රස කොහොමද කියලා. මරු. බඩු. තව දිනා පෙන්නන්න දෙන්නද ඔය කටට. දෙන්න අමතකුණානේ. බඩින්ගේ අමතක වෙනවා. ඕනේ. දෙහි තියෙනවා නෙල්ලි තියෙනවා සියඹලා තියෙනවා මොනාගෙන්ද ඕනි මතක ඇතුව subscribe කරන්න අඩෝ වීඩියෝ එකට like එකක් දාහන් උනාද කරන්නේ කියලා කටක් පිදෙනවා subscribe කරහම් මතක ඇතුව දැන් නම් බඩ දනවා කෑලි දෙකයි කෑවේ දැන් නම් එන අවුලෝයි ඒක මරු ඈ අච්චාරු මරු අවු කියන බඩ එතකොට නැති විදිහට මට බඩ පෙචිතාර ලක්ුණා පෙචිතාර බත් මම ඒක කනවා දකිරි වටනවා නම් subscribe කරන්න like කරන්න දැම්ම ගින් කරන්න දැම්ම පොඩු දැම්ම ළඟට බලන්න මකට කරා හොඳයි ඒක කරලා දෙන්න පොඩි නේද හා පොඩි දෙන්න කැමරාව බත් කියන්නේ so ඉතින් guys කියන challenge එහෙම කමෙන්ට් කරන් යන්න ඉතින් guys subscribe කරන්න like කරන්න තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් හැමෝටම ජයෙන් ජයම වේවා